ඊවිල් ඩෙඩ් රයිස් බලලා බය වුණු අය ඉන්නවද? අන්න ඒ අධ්‍යක්ෂක ලී ක්‍රොනින්ගේ අලුත්ම පිස්සුව තමයි මේ. ලී ක්‍රොනින්ස් The Mummy 2026 English Supernatural Horror. IMDb 6.4 out of 10. RT 47%. හිතන්න. කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම් ඔයාලට තව මේක ගැන අදහසක් ගන්න. ප්‍රවෘත්ති රැකියාවක් නිසා ඊජිප්තුවේ කයිරෝවට පෙමිණි පවුලක් වටා තමයි මේකේ කතාව ගෙතෙන්නේ. මේ පවුලේ ඉන්නවා අම්මයි, තාත්තයි, දුවයි, පුතයි. හිටියේ දවසක් මායාකාරියක් වෙනි ගැහණු කෙනෙක් ඇවිත් මේ පුංචි කේටිව පැහැර ගන්නවා. පොලිසියෙන් සහ මේ පවුලේ අය කොච්චර හෙව්වත් එයාව හම්බ වෙන්නේ නැහැ. මෙහෙම අවුරුදු 8ක් ගත වෙනවා. ඊට පස්සේ චාලිට කයිරෝවේ US එම්බසියෙන් කෝල් එකක් එනවා. කේටිව හම්බුණයි කියලා. හම්බුණත් ඇය සෑහෙන්න විකෘති වෙලා, ප්‍රචණ්ඩ වෙලා. ඇයි මෙහෙම වුනේ? කවුද කේටිව පැහැරගත්ත ගැහණු කෙනා? මොකද්ද කේටිට වුනේ? කොහොමද කේටිව නැවත හම්බ වුනේ? මේවට උත්තර ඕනේ නම් ඔයාලට මේක බලන්නම වෙනවා. මේ ආකාරයේ කතාවක් තමයි ලී ක්‍රොනින්ස් The Mummy කියන්නේ. වික්‍රමාන් විතරයක් නෙවෙයි, හොර එකක්. මේ පොඩි කරුණ ඔලුවට දාගෙන බැලුවනම් සාතික වෙන්න පුරුවන් ඔයාලා මේක බලලා ඉවර වුණාම ඩිසපොයින්ට් වෙන්න නම් නෑ කියලා. The Conjuring හදපු ජේම්ස් වොන් සහ M3 ගන් හදපු ජේසන් බ්ලම් එකතු වෙලා නිෂ්පාදනය කරපු මේ ෆිල්ම් එක අපි දන්න සාමාන්‍ය වැලි සහ වෙලුම්පටි තියෙන මමී ෆිල්ම් වගේ එකක් නෙවෙයි. මේක පට්ටම ලේ වැගිරීම් තියෙන ඇඟ හිරිවැටෙන පොසිෂන් යක්ෂාවේශ හොරර් ෆිල්ම් එකක්. ඊවිල් ඩෙඩ් රයිස් හදපු ලී ක්‍රොනින් මේකෙදි ඊජිප්තු මිත්‍යා කතා සහ පෞලක බියකරු අත්දැකීම් එකට එකතු කරලා තියෙනවා. නලු නිලියන්ගේ රංගනය ජැක් රේනෝර් සහ ලයා කොස්තා තමන්ගේ දුව නිසා අන්ත අසරණ වෙන දෙමව්පියන්ගේ චරිත පණ දාලා කරලා තියෙනවා. ගෝර් ලේ වැගිරීම් මේකට R රේටින් එකක් හම්බුනේ නිකන් නෙවෙයි. දුර්වල හදවත් තියන අය බලන්න එපා. අලුත්ම concept එකක්. බලපු අය කියන්නේ මේක The Mummy plus The Conjuring plus The Exorcist එකතුවක් වගේ කියලා. විචාරක මතය. IMDb 6.4ක් සහ Rotten Tomatoes 147ක් කරන් මේකට මිශ්‍ර ප්‍රතිචාර ලැබුණත් බය වෙන්න කැමති නියම හොරර් ෆෑන්ස්ලා නම් මේක පිස්සුවෙන් වගේ වැළඳගෙන තියෙනවා. මේක සුවපහසු සෙනසුරාදා රැයක බලන්න පුරුවම් සැහැල්ලු ෆිල්ම් එකක් නෙවෙයි. ඇඟ ඇටුලෙන්ම බය වෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම බලන්න. ෆිල්ම් එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. වෙනස්ම විදිහේ සුපිරි ෆිල්ම්ස් හැමදාම දැනගන්න ස්ටෝරි ස්ටුඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න.